අපි රැවටිලාද? ඒ බලන්නකො නිකන් මේක. විශ්වාස කරන්නවත් බෑ. මාර කියුට් අනේ. ඔර අතනක් තියෙනවද? ඔහොම ගන්නෑ. දැක්කද පිංගාන මේක ඇතුලට පුරවල වගේ. එකක් කියන්නකෝ. ඒකට එහෙම වැඩක් කරගන්න බෑ. ඔන්න කාල. අපි ගත්තේ හැඩයට රැවටිලා. අනේ මුචි ඔහොම කතා කියද්දි ගන්නත් බෑ. මේ මේ වැත්තරම කෑම. Hi foodies. පේනවනේ අපි ඉන්න තැන. අපි ඉන්නේ හෙන පත සයිස් සුපර් මාකට් එකක් ඇතුලේ මේ. මාර සුපර් මාකට් එකක්. හැබැයි මේක shopping vlog එකක් නෙමෙයි. මේක සුපර් මාකට් එකේදී අපි කන්නේ බොන්නේ මොනවද කියලානේ. හිතන්න සුපර් මාකට් එකක් ඇතුලට ඇවිල්ලා කන්න බොන්න ගත්තාම අපි කොයිතරම් අතරමං වෙයිද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්ද? අන්න එහෙම අසීරුතාවයකට අපි දැන් පත් වෙලා තියෙන්නේ. මේ පැත්තේ තියෙන සුපර් මාකට් එක normal අර grocery item ටික. හැබැයි අපි කන්න හදන්නේ ඒ ඒරියා එකෙන් නෙමෙයි. අපි කන්න හදන්නේ මෙන්න මේ ඒරියා එකේ. ඉතින් මෙතන මේ කෑම ready to eat ඒවා ඒත් එක්කම bakery items බීම ජාති ඔහොම සෙට් එකක්ම තියෙනවා. ඉතින් දැන් අතරමං වෙලා ඔයාලවත් අතරමං කරලා කෑම බීම තෝරගමු. දැන් අපි හිතුවා ටිකක් විතර වෙනස් විදිහේ කෑම ටිකක් තෝරගන්න. අපි නිකන් කලින් පොඩි වටයක් ගියා. ඒතර අපි දැක්ක පොඩි වෙනස් විදිහේ කෑම ටිකක් තියෙනවා. බලමු. ඒවා ගොඩක් තියෙන bakery side එකේ. බලමු කොහොම හරි අපි select කරලා ඔයාලත් එක්ක experience එක බෙදා ගන්න. මුලින්ම පටන් ගන්නේ පැණි රස කෑම වලින්ද සැර කෑම වලින්ද? සැරෙන්නේ. මොකද ඒ අනුව තමයි අපි යන්නේ මේ පැත්තටද මේ පැත්තටද කියලා දිශාව තීරණය කරන්න ඕන. නෑ මෙහෙම bakery එකෙත් පොඩි cheesy chicken ham sausage එහෙනම් එහෙම එකක් කාලෙමු. යන්. එහෙම එකක් කාලෙමු. නෑ මං කියන්නේ. කමක් නෑ. නෑ ඒතකොට බේකරියෙන් මුලින් පටන් ගත්තා ඊට පස්සේ මේ පැත්තට ආවා ආයේ බේකරියට ගියා. හා. එහෙම කරන්න පුළුවන් නේ. ඉතින් හිතන්නකෝ මේ කෑම ටික දැක්කහම කොහොමද එකක් තෝරගන්නේ කියලා මේ බලන්නේ කොහේ ඉන්න වෙනස් ඒවා. මේ নানা ප්‍රකාර කෑම. මේ අර දිගටම. අම්මෝ අර අතනක් තියෙනවද? ඉතින් මෙච්චර මේ රාක ගොඩක අතරමං වෙලා එකක් තෝරනවා කියන එක ඇත්තටම ලේසි වැඩක් නෙවෙයි. නමුත් මේ අමාරු කාර්යයට අපි හැමදාම මුහුණ දෙනවා. අපිටම තමයි කැමති එක දාගන්න තියෙන්නේ. සේවරිනේ මුලින්ම. ඔව් මුලින්ම සේවරි. අපි මුලින්ම ගන්න හදන්නේ මේක. ඒක පොඩ්ඩක් වෙනස් විදිහේ සොසේජ් බන් එකක් හින්දා අපි හිතුවා ඒක කාලා බලන්න. සොසේජ් නෑ බන් විතරයි කියන අයට මෙන්න දෙපැත්තටත් තියෙනවා සොසේජ්. දෙපැත්ත විතරද දන්නේ මැද නැද දන්නේ. ඒක කියන්නත් බෑ යා. දෙපැත්තේ කොන් කැලි දෙකක් ගහලත් දන්නේ දෙපැත්තට. මැද හිස් කරලා. කද්දි තමයි බලන්න වෙන්නේ. ඊට පස්සේ අපි ගන්න හදන්නේ මෙන්න මේක. මේක මිනි ග්‍රීන් කරි චිකන් පෆ් එකක්. මෙයාලගේ මේ ග්‍රීන් කරි චිකන් එක හරි රහයි. මම බලන්න හදන්නේ ඒක පේස්ට්‍රි එකකදී පෆ් එකකදී කොයි වගේ වෙයිද කියලා. මෙතනින් මේ වගේ බෑග් එකකට දාලා ස්ටිකර් කරලා දෙනවා. මේක බිල් කරන්න තියෙන්නේ normal cashier එකකින්. ඒක සුපර් මාකට් cashier එකකින්. මං හිතුවා එතනින්ම ඔක බිල් කරන්න පුළුවන් වෙයි කියලා. ඔව් ගත්ත ගමන් කන්න හිතන් හිටියේ. ඔව් දැන් මේක අතරන් යන්න ඕන සුපර් මාකට් එකේ normal cashier එකට. ඒ කියන්නේ දැන් තව කනව බොනවා කියන්නේ ආයෙ මෙහෙම යන්න වෙනවා මේ process එක. ඒ අර හැම කඩේකම මෙහෙම දන්නේ නැහැ සිස්ටම් එක නේ. හිතන්නේ. හොඳ වෙලාවට පොලිමක් හිටියේ නෑ. පොලිමක් එහෙම හිටියේ නම් අපිට ඉන්න වෙනවා සෑහෙන ලාවක් බලාගෙන මේක කන්න. දැන් අපි බලන්න හදන්නේ අපි රැවටිලාද නැත්නම් දිගට සොසේජස් තියනවාද කියලා වන්න එක පුරාවටම. ඔයාලා හිතන්නේ මොකද? අපි රැවටිලාද? බලමු අපි රැවටිලාද කියලා. ඒක හැබැයි හරි සුවඳයි. අර උඩින් තාම තියෙනවා. වෙනනෝ ඇතුළද? කොහමද? හොඳ හැබැයි. හොඳයිද බලන්න? නැද්ද? රැවටිලාද? එකක් කියන්නකෝ. රැවටිලා නැහැ. කො? රැවටිලා නෑ මේ. අඩේ ඒ සොසේජ් එක ඊට දෙලකමද? මොකටද අනේ ඒක සොසේජ් එක විතරක් කන්නද? ඇයි එහෙමත් ඇයි සමහරව කරන්නේ බන් එක නිකන් කාලා සොසේජ් එක නිකන් කනවා. ඔයාලා බන් එකත් එක්ක සොසේජ් කනවද? නැත්නම් සොසේජ් වෙනම බන් වෙනමද? හොඳයිනේ. ඊළඟට තියෙනවා මේ මම සිලෙක්ට් කරපු එක. ඒකෙත් මේ පේන්න තියෙනවා හොඳට ෆිලින් එක. Good. Go. හොඳයිනේ. දැන් මම මේ ග්‍රීන් චිකන් කරි එක බත් එක්ක කාලා තියෙනවා ස්ටික් රයිස් එක්ක එහෙම. මේ පොඩ පැණි රහයි ඒක. ඒක ෆ්ලේවර් එකනේ. මේ ඊළඟට මෙහෙම තැනකට මේකේ තියෙන බක්කුලි. හරිද?
මෙන්න මේ වගේ බත් ගුලියක් තියෙන්නේ. මෙන්න මේ වගේ. හරිද? ඒකේ ඇතුලේ එක එක ෆිලිං තියෙනවා. චිකන්, පෝක් තියෙනවා. එහෙම නැත්නම් ස්වීට් අයිටම්ස් වලින් මැංගෝ, දූරියන් ඔය වගේ එක එක විදිහට තියෙනවා. ඩෙසර්ට් මෙනු එකයි සේවරි මෙනු එකයි. දැන් මේක පෙන්ලා තියෙන නිකන් බත් පිඟාන මේකට පුරවනවා වගේ නේ. දැක්කද පිඟාන මේක ඇතුලට පුරවලා වගේ. මෙන්න මේ වගේ එකක එන්නේ. අරන් බලමු ඒක නේ. ඒක වෙනස් කෑමන්නේ. මොකද්ද ගන්නෙ? චිකන් එක අරගමුනේ. චිකන් එක ගමුනේ. ඔව්. මැංගෝ එකත් මං ආසයි මැංගෝ ස්ටිකි රයිස්. හැබැයි අපි චිකන් එක ගමු මෙහෙම. චිකන් බත් ගුලියක් කාලා නැහැනේ. අඩේක එහෙම රත් කළාද දෙන්නේ? ඔව්. උණු බත් ගුලියක්. වෙනම පැකට් එකක තිබ්බේ පැකට් එකෙන් අරන් දැම්ම අර මෙව් එකට. ඒ පාන් ටෝස් කරන එකනේ. ඔව් මෙන්න මෙහෙම ඇත්තේ. ඕ අඩේ සුවඳක් වෙනවා කොචි. ඒකනේ. රත් වෙද්දි. අනිත් පැත්ත පෙරළුවානේ. ඔව්. දෙපැත්ත පෙරලා රත් කරන්නේ. එතකන් අපි මේ සාම්පල් try කරනවා. ඒ මලක්. ඈ පාට මල්. මං කොලේක කන්නම් ඔයා ඔක් කන්න. ආ. මෙන්න මේ මල් හොඳ. පොල් රහ එන්නේ පොල් රහ. පොල් වලින් හදපු පාට මල්. ඔය පෙන්නන්නේ මල්. මේ තියෙන මේ ඒවා. ඒ බලන්නකො නිකන් මේක හිතෙන් නිකන් අර මේසුට සැරසිල්ලක් විතර තියෙන එකක් කියලා මෙන්. මේක කෑමක්. පොල් වලින් හදපු කෑමක්. කන්න පුළුවන් ඕන නම්. මේක සාම්පල් එකක් අපි කෑවේ. මේ ඔක්කොම ඒවා. ඒ අතරේ අපේ කෑම එක හැදලි ඉවරයි අතර මං හිතන්නේ ලස්සනට පැක් කරලාම දෙන්නේ. ඒකත් මං හිතන්නේ කුචි බිල ගෙවන්න දෙන්නේ අතන්ට. ඔයාලා එහෙම නිකමටවත් මේ වගේක් දැක්කොත් මේ වැරදියට තේරුම් ගන්න එපා මේව නිකන් අර සැරසිලි කියලා. මේ ඇත්තටම කෑම. අනේ ගණන් කියුවා. මාරගතිනේ. මේ ඇත්තටම කෑම තියෙන්නේ මේ කන්න පුළුවන්. මේ ඔක්කොම එහෙමයි. මාර අයිටම් නේ. රයිට් අපි දැන් ගත්ත එක්කම ගිහිල්ලා. තව මොනවද අරන් යන්නේ? එන්න සැරෙන්සරේ බිල් කරන් ගියාම එපා වෙනවා. මේකනේ. අවතල් එකේ කමු. මොනවද ගන්නෙ? මම හිතුවන්නේ චිකන් කෑල්ලක් ගන්න බලන්නකො සයිස් එක. ක්‍රිස්පි චිකන්. අත සයිස් නේ. අන්න එහෙම දෙන්නේ. මාර ලස්සනට දුන්නානේ. දැන් මේ දෙකම බිල් කරමු එක සැරේ නේ. ඔව්. රයිට් බිල් කරන් අරන් ආවා. මේක එහෙම එරම් කඩමු. හල්ක්. මොකක්ද ඒ කරා? හල්ක්. මෙන්න මේ වගේ කෑල්ලක්. හොඳ ක්‍රිස්පි එකට තියෙනවා ඈ. එහෙමනේ. ඔක පොඩ උස්සගෙන මම පේන්නේ නැහැ නේ. දැන් මේක try කරන්න හදන්නේ. අම්මට සිරි මේක මෙතනින් ගලවන්න තියෙන්නේ. හිතන්නකො මේ චිකන් බත් එකක් තියෙන්නේ. බත් වටේට මැද චිකන්. ඔයාලට මුකුත් කියන්න නැතුව මේක පෙන්නුවොත් විශ්වාස කරන්නවත් බෑනේ. විශ්වාස කරන්නවත් බෑ. ඒවට මේක චිකන් බත් එකක්. මොන කනවා? පප්පිපි. මේක අර නිකන් අර හිතන්නකො උයන්නත් කම්මැලිනේ. තවලට මොනවා හරි හදිස්සියට කමු වගේ නිකන්. හොඳයි. හොඳට ස්පයි ඒක අර ෆ්ලේවර්ස් එක පොඩි ගතියක් වගේ තියෙනවනේ. මේක වේලිලා නෑ. මේක නිකන් තෙත ගතියක් තියෙනවා. ජූසි. කියන් කල බල. මන්න කොණ්ඩෙත් සැලුණා. ඒක කනගම හරි. මම හොයන ක්‍රිස්පි චිකන් රහන මේක. එහෙමද? නේ මම නම් ක්‍රිස්පි චිකන් වල ක්‍රිස්පි කෑල්ල විතරයි ගන්නෙ. ඒ හින්දා ඒ කියන්නේ පිටි කුලිය.
ඇත්තටම ක්‍රිස්පි චිකන් වල වටේ ටිකට විතරයි ආස කියලා කියන්නේ. ඒක චිකන් නෙමෙයි කන්නේ. පිටි ගන්න පිටි. ඒ වටේ තියෙන පිටි ටිකනේ. මං ආසේ ටිකට. හැබැයි මේක වරදන්නේ නැහැ. මොනතර මගේ ඔළුවේ තිබ්බ ක්‍රිස්පි චිකන් රහම නෙමෙයි මේක. දැන් මේක අතට නම් කන්න වෙන තුනේ. ඕන්න මේකත් එක්ක අනා ගන්න ඕක. මේක ඔකට දාගෙන අනාගෙන ගන්න. මේ තියෙන්නේ අවසානය. අවසානය මෙහෙමත් නෙමෙයි. තවත් චුට්ටකින් පෙන්නන්නම් මේ බුචිගේ අවසානය. මගේ අවසානය. ඔයා මගේ අවසානද පෙන්නන්නේ? බුචි කාලේ ඉවර වුණාම තියෙන අවසානය කොයි වගේද කියලා. බුචි මේ ලංකාව නෙමෙයි. ඉතින් ඔහොම ගන්න. කැලේ මාරු වුණාට කුටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ. ඔර බලන්න මං කිව්වේ ඔයාලට අවසානය. මෙසේ සහනිට හා නුණු වගයි. මේක දීලා පෙන්නනද කඩේ අයිතිකාරයට? තව දෙයි දුක හිතිලා. දැන් මොන හරි බොන්න ඕන. දීලා ඉන්න. ඔය දැන් ಜಾති කීපයක් කෑවනේ. මෙන්න මෙතන මේ වගේවත් හදනවා මේ. ඔය අපි මීට කලින් කාලා තියෙනවා. ඒ නිසා මේ සැරේව කන්නේ නැහැ. මේ තනි කුකුල්ලු මේ. මොනවද බොන්නේ? යම් බීම හොයාගෙන. මේක සුපර් මාකට් එකක් හින්දා ඉතින් බීම ඕන තරම් තියෙනවා. මොන වගේ බීම එකක්ද බලන්නේ කියලා වට අදහසක් තියෙනවද? නෑ අදහසක් නෑ. යම්කෝ. මේ තියෙන්නේ බීම. අයියෝ. කොහොමද කියන්නකෝ දැන් බොන්න එක බීම එකක් අපි තෝරගන්නේ. කුචි අර හරිය අර පොඩි ස්ටෝල් වලත් තිබ්බ එක જાතිය බීම. අපිට ඕන නම් එහෙම බීම එකක් බොන්නත් පුළුවන්. මෙහෙම එකයි. ඔයා කියන දෙයක් තමයි. මේ බලන්නකො මේ රාක්කවල තියෙන්නේ নানা ප්‍රකාර බීම වර්ග. මේ ෆ්‍රිජ් එක ඇතුලේ තියෙනවා নানা ප්‍රකාර බීම වර්ග. ඒ අතරින් අපි මේ ඔන්න ඔය තුනට ඇහැ ගියා. මේක බටර්බෙර් එඩිෂන් එකකින් තමයි මේ තුන ඇවිල්ලා තියෙන්නේ. ඒකේ තියෙනවා ග්‍රේප්, ඊළඟට පීච්, ඊළඟට ඔරිජිනල්. ඔයා තෝරගන්නේ මොකද්ද? අනෙක් ගන්න. මේක බටර්බෙර් එඩිෂන් පීච් සකුරා ෆ්ලේවර්. මේක මික්ස්ඩ් යෝගර්ට් ඩ්‍රින්ක් කියලා තියෙනවා. යෝගර්ට් ඩ්‍රින්ක් එක. බීලා බලමු අරන් ගිහින්. ඊළඟ බීම එක තෝරගන්න හදන්නේ මෙන්න මෙතනින්. මේ තියෙන්නේ පළතුරු බීම. කෙලින්ම කාලේ බෝතල්. කෙලින්ම පළතුරු කාලේ බෝතල් මේ. මේව හැබැයි පල් කරපු පළතුරු නෙමෙයි. මේව ඇවිල්ලා ෆ්‍රෙෂ් පළතුරු. මික්ස් ෆෘට්, මික්ස් බෙරි, පොමග්‍රනේට් නේද? පොමග්‍රනේට් නම් පාරේ තියෙනවා හැමතැනම. මේ මේක අවකාඩෝ එක ගමු. පැෂන් ෆෘට්. එක ගන්න. ඒක හොඳයි. ඒක වෙනස්ම ගන්නේ. ඒක මේ අතුරෙන් ගමුද? අයියේ. අයිස් අතරින්. අයිස් උස්සලා ගන්න එහෙනම්. ඔන්න කාල. නිකන් හල්කා වගේ පොළොව යටින්. හෙල්දි කාල. පළතුරු කාලේ බෝතලෙයි. ඊට පස්සේ පළතුරු කෑන් එකයි. ගහමුද පළතුරු කාලක්. හොලන්න ඕනද මේක? ඔව් හොලවලා. ඒක ගහලා තියෙනවද දන්නේ නැහැ නේ. භාවිතර කලින් හොඳට හොලවන්න කියලා. ඕනත් හොලවමු. හරි මෙතන කියලා හොගලා අන්න එහෙම. හරි මේකත් හරි. අරින වැඩ ඔක්කොම මට තමයි දෙන්නේ. එයාට එහෙම වැඩක් කරගන්න බෑ. ඇහුණද නැවුම් බබේ සද්දේ? එහෙනම් cheers. බොන්න එපා. බොන්න කලින් කියලින්න ඕන අපි මේ කොහෙද ඉන්නේ කියලා. අපි තාම ඉන්නේ කොහෙද කියලා කිව්වේ නෑනේ. අපි මේ ඉන්නේ තායිලන්තේ. තායිලන්තේ බැංකොක් නුවර තියෙන බිග් සී කියන සුපර් මාකට් එකේ තමයි අපි දෙන්න මේ ඉන්නේ. බිග් සී කියන්නේ පට්ට ලොකු සුපර් මාකට් එකක්. ආයේ shopping කරනවා නම් ඒ කියන්නේ grocery item එහෙම shopping කරනවා නම් මේකේ අම්බානක දේවල් තියෙනවා. ඉතින් අපි group tour එක ඇවිල්ලා ඉන්නේ මේ. ඉතින් group tour එකේදී කට්ටියවත් අනිවාර්යෙන් අපි බිග් සී එක්කන් එනවා. ඉතින් අපි හිතුවා දැන් group tour එකේ කට්ටිය ගිහින් ඉන්නේ. අපි මේ තව දවස් ටිකක් ඉන්න ගමන් හිතුවා බිග් සී එකේ තියෙන ඔය බේකරි අයිටම්ස් කෑම බීම ඔක්කොම try කරන්න. සහ අනිත් එක මම කියන්නේ අපි බිග් සී එකේ normal shopping කරන videos මීට කලින් ඔයාලට ගෙනල්ලා තියෙනවා. මම හිතනවා ඔයාලා කුචි and බුචි channel එකේ ඒ videos බලලා ඇති කියලා. බලලා තියෙන කට්ටිය දාන්න පල්ලෙහෙන් comment එකක්. අපි දන්නවෝ කියලා. ඔව්. ඒ හැමවත් එකම මේක බොමු එහෙනම්. අඩේ මට කිව්වේ මේකත් ගතිනේ. හයි. මේකත් ගතිනේ. මම මේක බීලා බලනවා අනිවාර්යෙන් ආස වෙනවා. දැන් මේක බීපු හින්දාද මන්ද මට මේක රහ මට මේක මාර වෙනවා. වතුර ටිකක් තිබ්බනම් හරි.
මේක මේ කෙලිම උගුර කඩන යන රහක් තියෙන්නේ මේකේ. මේක රහයියා. වට්ටම රහයි මේක. මේක මේ ඩ්‍රින්ක් එකත් රෝස පාටයි. පෙන්නන්න කියන්නේ. මම කටට මෙහෙම දාලා කරන්න. ඔය කටට දාලා කරන්න. මම උඩින් පෙන්නන්න. මේක රහයියා. ඒ ඔයාලා මේක try කරන්න. පීච් සකුරා. මේක ඇත්තටම මේ ඇවෝකාඩෝ රහට වඩා මේ පැෂන් ෆුඩ් වල තියෙන අර මේ මෙව්ව රහ තමයි වැඩිපුර එන්නේ නේ. පොඩි ඇඹුලත් එක්කන්නේ ඒක. මේකේ පොඩි ස්පාර්ක්ලින් ගතියක් තියෙනවා. ඔව් ඇවෝකාඩෝ රහ මම හිතන්නේ කැපිලා ගිහලා තියෙනවා පැෂන් එකේ රහින්. දැන් බලමු මේක බීලා මම මේක බොද්දි. මේක නම් සුපිරි. මේක නම් පට්ටම ගති. මේක මේ පළවෙනි පාට මේ බීම එක බොන්නේ. මේක. ඔව් මං කියන්නේ මේ දැන් ඕක මෙතන දිවිච්ච යන මේක ඕනේ එක ඇතිනේ මේක. ඔව් සහ මේක ඉතින් අපි හිතන්නකෝ ඇවෝකාඩෝ එක්ක පැෂන් ෆෘට් දාලා ජීවිතේ එහෙම මික්ස් කරලා බීලා නැහනේ. මේකත් කම්බෝ එක හොඳයි. මට මේක හරි රහ බොන්න හම්බුන්නේ නැහනේ. නෑ මේ දෙක තුනක් බිව්වට පස්සේ එනවා. කාලම ගහන යනද එක්ක එක සැරේ. උජු ගාලා. උජු. නෝරහ මේකේ චුට්ටක් මේ ටික තියාගමු. කම හරි කාලෙම. බලන්න මේ කේක් වල ලස්සන. මාර ලස්සනයි නේ. ඕ මේ චූටි උඩ. මාර කියුට් නේ. මාර කේක් සෙට් එකක් තියෙනවා. ඉතින් හැබැයි කේක් අරන් කන්න විදියක් නැහැ නේ අපිට. ඒක අපි මෙහෙම බල්ලා සැනසෙමු. මොකද අපි දෙන්නට බෑ මෙච්චර කේක් එකක් අරන් තනියෙන් කන්න. ඔයාලා අපිත් එක්ක ඉස්සරහ ගෲප් එකක් ආවොත් අපි ඇවිල්ලා දවසක මේ කේක් එකක් අරන් කපාගෙන කමු කට්ටියත් එක්කම. ඕනේ. මේ මොකද්ද කුචි මේ බත් එක? පෝඩබල්. සඩි කොම් පිට්ටුවක් ඒක දැක්කද? මේව තමයි කෙනෙක් එක ස්ටිකි රයිස් එක එන්නේ මැංගෝ ස්ටිකි රයිස් එක. පාට තුනේ කොම් පිට්ටුවක්. දැන් අපි පොඩි පැණි රස කෑමක් කන්න හදන්නේ. කෙහෙල්. හැබැයි ඇත්ත කෙහෙල් නෙමෙයි. මේ ඇවිල්ලා බනිස් කෙහෙල්. මොකද්ද ගන්නෙ? කහ පාට කෙහෙල්ලෙක් ගන්නවද නැත්නම් චොකලට් කෙහෙල්ලෙක් ගන්නවද? ඒක අඳුර ගන්න බැරි වෙයි කියලා දැක්කද බනානා කියලා ගහලම තියෙනවා. මොකද කරන්නේ? මේක ඩාර්ක් චොක්ලට් බනානා මේක චොකෝ බනානා. ආනේ එක ගන්න. කහ පාට චොකලට් තියෙනවද අනේ? නෑ ඔය ඩාර්ක් චොක්ලට් එකනේ. නෑ ඔය කෙහෙල් ගෙඩිය වගේ තියෙන මේකනේ. එක ගන්න. බලාගෙන තලයේ කෙහෙල් ගෙඩිය. අනේ. තලන්න එපා. කෙහෙල තලන්න එපා. කෙහෙල තලෙයි. අනේ මුචි ඕ කතා කියද්දි ගන්නත් බෑ. පොඩි මේක තියෙන හින්දා තමයි මුකුත් කරන්න බැරි. හරි ෆයිනලි රයිට් බනනා පොඩ්ඩක් කෙහෙල් එල්ල චුට්ටක් කීරුණා. ලෙල්ල ගලවලානේ කන්නේ. ඒකත් එක්ක අපි තව මොන හරි ගන්න හිතුවා. මොකද ගන්නෙ? මේ දැක්කනේ. තීරණයක් නැහැ. හරි අමාරුයි මෙයත් එක්ක මේ වගේ තැන් වලට ආවම. අන්න අර දිගටි බනිස් එක තමයි ගන්නෙ. ඒකත් චොක්ලට් එකක්. ඒකේ තියෙනවා මිල්ක් චොක්ලට් උයි ඩාර්ක් මේක ඩාර්ක් නේ. කතු දුඹුරු. කෙසෙලේ චොකලට් ස්ටික් එකයි. ඔයාලට නම් කෙසෙල් එක දෙන්නද? ඒ කෙසෙල් එක මේ මෙතන වැඩ කරන ගෑනු එක්කලා මේක තුඩ දාලා අරගෙන ජොග් ගාලා ඇන්නත් එක්ක. ඕ බනානා. මාරයි නේක. හරි ගන්න. මම කවන්න. කෙසෙල් කටක්. කෙසෙල් රහද? අම්මෝ කෙහෙල් සුවඳ. කෙහෙල් රහයනෝ. අනිකර කෙහෙල් රහ. මං කෙහෙල් වලට එච්චර ආස නෑ. මේ රහයි මේක. ඕ අනිකර කෙහෙල්. මට චොකලට් රහක් නම් එන්නේ නැහැ. අනිකර කෙහෙල් රහක් එන්නේ. ඒ මම හිතන්නේ බනානා කේක් එක උඩින්ම තමයි මේ බනානා විදිහටම හදලා තියෙන්නේ. කෙහෙල් රහට ආසයට මේක සුපිරියක් වෙයි ඈ. මේක ඉතින් ඇත්තටම ඩෝනට්ස් වගේ. මේ හැඩයට හදලා. කො? ඩෝනට් එකම තමයි. ඒක නම් ලොකු ස්පෙෂල් එකක් නෑ නේ. ඒක හැඩේ තමයි. හැඩේ තමයි වැඩේ. හැඩේ තමයි වැඩේ. අපි ගත්තේ හැඩේට රැවටිලා. ඔයාලත් හැඩේට රැවටෙන්න එපා. හැඩේ බලන්න. හැබැයි සමහරක් වෙලාවට හැඩේ ඇතුලේ තියෙන්නේ
අපි දන්න වෙන කෑමක ඕ මේකත් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් කමන්නේ හැඩේ හරි වෙනස් නේ. මේ ඉක්කේ අසුත් නෙමෙයි ඩෝනට්ම තමයි වෙන හැඩේ. මිනිස්සු ගොඩක් රැවටෙන්නේ හැඩයට තමයි. ඒකයි වැඩි. රයිට් එහෙනම් අපි මේ කෙහෙල් කෑල්ලයි මේකයි කන ගමන් වීඩියෝ එක එන් කරන්න. ඉතින් ඔන්න මේ තායිලන්තේ තව අලුත් ෆුඩ් එක්ස්පීරියන්ස් එකක් කරන් ආවේ. බිග්සි එකට ආවොතින් මොනවද කන්න බොන්න තියෙන්නේ කියලා තමයි මේකෙන් පෙන්නුවේ. හැබැයි මේ පෙන්නුවේ දේවල් පොඩි ප්‍රමාණයක්. මේක ඇතුලේ මේ අම්බාන එක තියෙනවා කන්න බොන්න දේවල්. ඉතින් මේ ඔක්කොම කන්න බොන්න බෑ අපිට එක දවසකින්. අපි ඉස්සරහටත් බලමුනේ තායිලන්තේදී මේ වගේ වීඩියෝස් අරන් එන්නම් වෙනස් වෙනස් විදිහේ කෑම අත්දැකීම්. ඉතින් ඔයාලා දන්නවා අපි ලංකාවේ හිටියත් වෙන මොන රටකට ගියත් ඒ රටේ කෑම එක්ස්පීරියන්ස් ඔයාලට අරන් එනවා. ඒ හින්දා තමයි අපිට තායිලන්තෙනුත් හම්බුනේ අවෝඩ් එකක්. ග්ලෝබල් ෆුඩ් බ්ලොගර් කියලා. ඉතින් ඔයාලා දැක්කේ නැත්නම් ඒ විස්තරේ අපි කුචියන් කුචි එකේ දාලා තියෙනවා. ඒ ගැන විස්තර එකක් බලන්න. අපිට තායිලන්තේදී හම්බෙච්ච අවෝඩ් එක ගැන සම්පූර්ණ කතාව. ඉතින් මේ වගේ කෑම අත්දැකීම් දිගටම බලන්න subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මොකද ඔයාලා subscribe කරන්නේ දැන් SMS channel එකක් නෙමෙයි. අවෝඩ් විනිං channel එකක්. ලංකාවේදී, මැලේසියාවේදී, තායිලන්තේදී රටවල් 3කදී සම්මාන ලැබපු channel එකක් තමයි ඔයාලා දැන් subscribe කරන්නේ. කෑම වීම නිසා. ඔව් ඒක නිසා වීඩියෝ එකට like එකකුත් දාන්න, ඔයාලට හිතුණු දේවල් පල්ලෙහින් දාන්න comment එකකුත්. එහෙනම් ගිහින් එන්නන්නේ. ඔව් ආයි ඉක්මනටම කෑම වීම පිරිච්ච වීඩියෝ එකක් කරන් ඔයාලා හම්බෙන්නේ නම්. ඒක හැමෝම පරිස්සමෙන් ඉන්න අපි ආතල් එකේ ඉමු.